Hello guys, welcome back. Welcome to Flute with Hansi. මම රණ හංසි ආගමගේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද නිල්හස් තලයගේ කියන ළමා ගීතය, ඒ සරල ගීතය අපේ බටනලාවෙන් වාදනය කරන්න කියලා. අපි අද ඉගෙන ගමු. ඉතින් මම අද පාවිච්චි කරන්නේ මගේ double G flute එක. ඔයාලට පුළුවන් ඔයාලා ළඟ තියෙන flute එකක් පාවිච්චි කරන්න. එතකොට ගීතය ගැන කතා කරනකොට මේක බොහොම සරල ගීතයක්. මේ සම්පූර්ණ ගීතය වාදනය කරන්න නම් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ පේලි 4ක ස්වර ඛණ්ඩ ටිකක් විතරයි. ඒ මොකද මේ ගීතේ සම්පූර්ණයෙන්ම එකම නාද මාලාව තමයි රිපීට් වෙවි යන්නේ. ඉතින් ඔයාලට පේලි 4ක ස්වර පේලි 4ක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ මේ ගීතේ සම්පූර්ණයෙන් වාදනය කරන්න නම්. හරිද? ලේසි. ඉතින් එතකොට මේකේ ස්වර පරාසය ගත්තාම මධ්‍ය සා ඉඳලා උච්ච සා වලට යන ගාන ස්වර කීපයක් තමයි මේ ගීතයේදී අපිට වාදනය කරන්න තියෙන්නේ. ඉතින් double G එකෙන් ඔයාලට බොහොම පහසුවෙන් වාදනය කරන්න පුළුවන් මේ ගීතය. එතකොට මේකේ තාල රටාව ගත්තාම 3/4 beat එකක තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 1 2 3 1 2 3 සම්පූර්ණ ගීතේ මෙන්න මේ තාල රිද්ම රටාවේ තමයි ගමන් කරන්නේ. ඉතින් තවත් ලේසි. හරි. ඉතින් අපි බලමු කොහොමද මේක පේලියෙන් පේලිය ප්ලේ කරන්න කියලා. පේලි 4ක් තියෙන්නේ. මම මුලින් එකපාරක් ප්ලේ කරලා ඊට පස්සේ පේලියෙන් පේලිය කියලා දෙන්නම් කොහොමද අපි මේක වාදනය කරන්න කියලා. ඉතින් channel එකට අලුත් නම් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉස්සරහටත් මේ වගේ videos බලන්න. හරි. දැන් අපි බලමු කොහොමද මේක ප්ලේ කරන්න කියලා. මේක පාරක් ප්ලේ කරලා පේලියෙන් පේලිය කියලා දෙන්නම්. ඔච්චරයි ඔයාලත් මේක වාදනය කරන්න ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් පළවෙනි පේලිය යනවා මෙන්න මේ විදිහට. ගාමා පා ගාමා ගරි ස්වරට කියන්නේ ගාමා පා ගමා ගරි. ගාමා පා ගාමා ගරි ඔක්කොම ස්වර සුද්ධයි. කොමල ස්වරවත් තීව්‍ර ස්වරවත් මොකුත් නැහැ. එතකොට මා එක අනිවාර්යෙන් සුද්ධයි. සුද්ධ මා වාදනය කරන්න. තව පාරක් බලන්න. ගාමා පා ගාමා ගරි. ඊට පස්සේ දෙවෙනි පේලෙනවා. ගාමා පා ධනි ගාමා පා ධනි ගාවල ඉඳන් නී ස්වරයට එන්නයි තියෙන්නේ. ගාමා පා ධනි තාලෙට එන්න. තා පාරක් බලන්න. නී ස්වරයේ අවසානයේදී බාර් දෙකක් ඇදගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි පේලියනවා. දැන් මෙතන මාගා කියන ස්වර දෙක එක මාත්‍රාවක වාදනය වෙන්න ඕනේ. තව පාරක් බලන්න. ධානි සාදාපා මගරි මගරි මාගා එකට වාදනය වෙන. ඒ කියන්නේ බ්‍රැකට් එකක් තියෙනවා ඒ ස්වර දෙක එකට දාලා. එතකොට මාගා කියලා වාදනය වෙන්නේ එක මාත්‍රාවකින්. හරිද? මගරි තව පාරක් බලන්න. ධානි සාදාපා මගරි අවසාන පේලිනවා. පාරිගාරිසා ලේසි. පාරිගාරිසා හරිම ලේසි. හැබැයි ඔයා බටනලාවට ටිකක් අලුත් කෙනෙක් නම් මේ මාපා ට්‍රාන්සිෂන් එක තාම පොඩ්ඩක් අමාරු කෙනෙක් නම් ඔයාට පොඩ්ඩක් අමාරුවේ මේ මාපා පාමා කියන ස්වර දෙක එක ළඟ යෙදෙද්දි වාදනය කරන්න උත්සාහ කරන්න. ප්‍රැක්ටිස් කළොත් අනිවාර්යෙන් පුළුවන්. තව පාරක් බලන්න මම සම්පූර්ණයෙන් වාදනය කරනවා.
අපි නිල්හස් තලයගේ කියන ගීතය අපේ බටන නාවෙන් වාදනය කරන්නේ. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. තව මේ වගේ වීඩියෝස් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එකට සහ WhatsApp group එකට join වෙන්න. WhatsApp channel එකේ මම notations දානවා, මම දාන tutorials වල. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් අපි අනිවාර්යෙන් හම්බුමු ඉස්සරහට. Keep playing, keep practice. Thank you for watching.